මාගේ පරිනිර්වාණයෙන් පසු මේ ධර්ම විනය අතීතයට ගිය ශාස්තෘන් වහන්සේ නමකගේ නේද කියා දැන් අපට ශාස්තෘන් වහන්සේ නමක් නැතයි කියා ඔබට සිතෙන්නට පුළුවන්. ආනන්ද එසේ නොසිතිය යුතුයි. මාගේ ඇවෑමෙන් දේශනා කළ ධර්මයත් පැන වූ විනයත් ඔබ සැමගේ ශාස්තෘන් වහන්සේ වන්නේය. යමෙක් මෙයයි ධර්මය, මෙයයි විනය, මෙයයි ශාස්තෘ ශාසනය කියා නිර්දේශ කළ පමණි එය පිළිගන්න එපා, ප්‍රතික්ෂේප කරන්නත් එපා. එය සූත්‍රයේ බහා බලන්න, විනය හා සසඳන්න. ධර්ම විනය හා සැසඳෙන්නේ නම් පමණක් පිළිගන්න.